සුබ දවසක්. මේ සතිය ඔයාට කොහොමද කියලා රීඩින් එකක් තමයි බලන්න යන්නේ. ඊට කලින් Divine Magic Reading channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. මේකේ ඔයාලට සතියේ reading, monthly reading, විශේෂ විශ්වයේ පණිවිඩය ලබා ගන්න පුළුවන්. මම මෙතන reading තුනක් ගන්නවා. number 1, number 2, number 3 කියලා. ඔයා එකක් තෝරගන්න. number 1 තෝරගත්ත අයට මේ සතිය කොහොමද කියලා බලමු. ඔයාට මොනවාරි පාඩුවක් වෙලා තියෙනවා, ඒ වගේම මානසික වදයක් වෙලා තියෙනවා මොනවාරි දෙයක්. ඉතින් ඒකෙන් ඔයාට මේ සතියේ රිලීෆ් එකක් හම්බ වෙනවා. මේ සතියේ වැදගත්ම ඇත්තක් හෙළි වෙනවා. අලුත් යෝජනාවක් එන්න පුළුවන්. කාත් එක්ක හරි වැදගත් සාකච්ඡාවක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට පැහැදිලිතාවය ලැබෙනවා. ඔයාගේ හිතේ මේ වෙනකන් තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන සතියක් තමයි මේක. පවුලේ අයත් එක්ක තිබ්බ ප්‍රශ්න ගැටලු ඒවා විසඳෙනවා. ඒ වගේ සල්ලි ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ නිසා තමයි පවුලේ අයත් එක්ක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකෙනෙත් ඔයාට හොඳ විසඳුමක් ලැබෙනවා. ආර්ථික මට්ටමිනුත් ඔයාට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඕවරෝල් මේ සතියේ ඔයාලට පැහැදිලිතාවයක් ලැබෙනවා. මේ වෙනකන් තිබ්බ හැම කරදරයක්ම ඉවත් වෙනවා. පවුලේ තිබ්බ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න හැම දෙයක්ම අයින් වෙලා මේ සතිය හොඳම සතියක් වෙයි. මේ සතිය ඔයාලට සුබ සතියක් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට number 2 select කරපු අයට එන message එක බලමු. මේ සතිය ඔයාට පොඩ්ඩක් හිමින් තමයි යන්නේ. ඔයා කරන වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඉලක්කය හිමින් තමයි ඔයාට ලැබෙන්නේ. ඉවසීම ඉතාම වැදගත්. ඔයාට අවුලක් මේ සතියේ ඔයාට කෝකද තෝරගන්නේ, කෝකද නිවැරදි කියලා පැහැදිලිතාවයක් නැති වෙනවා. ඔයා හොඳට කල්පනා කරලා තීරණයක් ගන්නවා නම් ගන්න ඕනේ. අනිත් අයගේ කියවීම අහන්න නැතුව ඔයාගේ මනස කියන දේ අහන්න. ඔයා දකින හැම දෙයක්ම ඇත්තක් වෙන්න බෑ. ඒ නිසා හොඳට ඔයාලා බලන්න ඕනේ. අත්දැකීම තියෙන කෙනෙක්, පවුලේ වැඩිහිටිය කෙනෙක්, එහෙම නැත්නම් වැදගත් කෙනෙක් ඔයාට අවබෝධයක් දෙනවා නම් ඒක අහන්න. එයාලා කියන දේ අහන්න. ඔයා යන පාර නිවැරදි නම් ඔයාට නිවැරදි දේවල්ම ලැබෙනවා. මේ සතියේ හදිසි වෙන්නේ නැතුව ඉවසීමෙන්, පැහැදිලිතාවයෙන් ඉදිරියට යන්න පුළුවන් සතියක්. ඔයාලටත් මේ සතිය හොඳම සතියක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. number 2 select කරපු අයට මේ සතිය කොහොමද කියලා බලමු. මේ සතිය ඔයාලට අලුත් අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔයාට ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඔයා මොනවාරි ඉගෙන ගන්න ඉතින් ඉන්නවා නම් හිතා ඉන්නතෝ පටන් ගන්න. ඒක ඔයාගේ අනාගතයට හොඳ අවස්ථාවක් ලබා දෙයි. ඒ වගේම ඔයා මානසික වෙලා වැඩ කරන්න ඕනේ. දැන් කරගෙන යන දේ මානසික කියලා අතාරින්න එපා. මානසික කියලා මග අරින්නත් එපා. දිගටම කරගෙන යන්න. අනිවාර්යෙන් ඔයාට ඔයාගේ මානසිකයට ප්‍රතිඵල ළඟදීම ලැබෙනවා. අන්තිමට ස්ට්‍රෙන්ත් කාඩ් එකක් එවිලා තියෙන්නේ. මේකෙන් ඔයාට හොඳ දියුණුවක් ලැබෙනවා කියලා තමයි පෙන්නන්නේ. ඒ වගේම ඔයාගේ මානසිකයට ප්‍රතිඵල ලැබෙනවා. ඔයාට කාන්තාවක් සපෝට් එකක් දෙනවා. ඒක අම්මා වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. එයාගෙන් ඔයාට හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. ඒකෙන් ඔයාට සතුටක් ලැබෙනවා. ඕවරෝල් මේ සතියේ ඔයාට අලුත් අවස්ථාවල් ලැබෙනවා. ඒක මානසික වෙලා ඔයා වැඩ කරොත් ඒකට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔයාලටත් මේ සතියේ හොඳම සතියක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. Divine Magic Reading channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. subscribersලා 1000ක් හම්බ වුණාම දවස් 15ක් free reading කරනවා. ඔයාලගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම කීප දෙනාටයි කරන්නේ. ඔයාලත් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් comment කරන්න. ඔයාලටත් පුළුවන් වෙයි free reading එකක් ගන්න. මේ reading එකට කැමති නම් like කරන්න, share කරන්න. Thank you.